සුබ දවසක් වේවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඔයා මගේ YouTube channel එකත් එක්ක රැඳිලා හිටපු කෙනෙක් නම් ඔයා දන්නවා මම කැනඩාවට ආපු දවසේ ඉඳලා මගේ ජර්නි එක ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් දැන් මම කැනඩාවට ඇවිල්ලා අවුරුද්දක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක අරගෙන එන්නේ මේ අවුරුදු පුරාවට මගේ ජර්නි එක සහ මේ කාලය තුළත මම කැනඩාවේ දකින හොඳ නරක ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයා විශේෂයෙන්ම 2025-26 වසරවල් වල කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් රැඳිලා ඉන්න අනිවාර්යෙන් ඉවර වෙනකම්ම මේ වීඩියෝ එකත් එක්ක. මම මුලින්ම කියන්න ඕනේ මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ පෞද්ගලික අත්දැකීම්. ඉතින් මේක තව කෙනෙක්ට මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඔයා මගේ YouTube channel එකත් එක්ක කලින් එකතු වෙලා හිටපු නැති කෙනෙක් නම් ඔයා පළවෙනි වතාව බලන කෙනෙක් නම් මම පොඩි introduction එකක් කරන්නම් මං ගැන. මම පවිත්‍රා. මම 2024 මාර්තු මාසේ අන්තිමට තමයි කැනඩාවට ආවේ. අප්‍රේල් මාසේ තියෙන ඉන්ටේක් එකට University Canada West MBA ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉතින් මම පුංචි බබාලා දෙන්නෙක් එක්ක තමයි ආවේ. මම හස්බන්ඩ් මගේ බබාලා දෙන්න. එතකොට යාලා මෙහෙට එනකොට මගේ ලොකු බබාට අවුරුදු 5යි දෙවෙනි බබාට අවුරුදු 2යි. ඉතින් අපි හතර දෙනාම එකට තමයි 2024 මාර්තු මාසේ 30 වෙනිදා කැනඩාවට ආවේ. ඉතින් අපි ලංකාවෙන් එනකොටම නවතින තැනක් හොයාගෙන තමයි ආවේ. අපි තවමත් ජීවත් වෙන්නේ ඒ ආපු ගෙදරම තමයි. අපි ආවේ බ්‍රිටිෂ් කොලම්බියා වල වැන්කුවර් ඒරියා එකේ නෝර්ත් ඩෙල්ටා තමයි මම පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඇවිල්ලා අපිට මාසයක් විතර යද්දි අපිට හස්බන්ඩ්ට ජොබ් එකක් හම්බුණා. පළවෙනි මාසෙම. එතකොට අප්‍රේල් මාසේ වෙද්දි හම්බුණා. ඊට පස්සේ මගේ ලොකු බබාට ඉස්කෝලේ පටන් ගත්තා සැප්තැම්බර් මාසේ. එයා කින්ඩර්ගාර්ටන් පටන් ගත්තා. එයාට අවුරුදු 5න්. ඊටත් පස්සේ මම මගේ ලොකු බබාව ඒ වෙද්දි එයාගේ ඉස්කෝලේම before and after care වලට දාලා තිබුණේ. සහ මගේ දෙවනි බබාට අවුරුදු 2 බබාට අවුරුදු 3ට වඩා අඩු නිසා ඩේ කෙයාර් ස්පොට් එකක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඉතින් මීට මාසෙකට කලින් තමයි මට මගේ දෙවනි බබාට ඩේ කෙයාර් ස්පොට් එකක් හම්බුනේ. ඒක නිසා මට මේ වෙනකල්ම මම ජොබ් එකක් කළේ නැහැ. මම ෆුල් ටයිම්ම ඉගෙන ගන්න වැඩවලට යොමු වෙලා තිබුණා මගේ බබාලගේ වැඩ, ගෙදර වැඩත් එක්ක. ඉතින් අපි ආවේ අප්‍රේල් මාසේ කියන්නේ ස්ප්‍රින්ග් එකේ. ඊට පස්සේ සමර් එක තිබුණා. ඊට පස්සේ අපි ෆෝල් එක වෙද්දි අපිට ඕන වුණා වාහනයකට යන්න වින්ටර් එකට කලින් මොකද බබාලා ඉන්න නිසා. ඉතින් අපි ඔක්තෝබර් මාසේ වාහනයක් ගත්තා. ඉතින් ඒක නිසා අපේ වින්ටර් එකේදී පොඩ්ඩක් ජීවිතේ පොඩ්ඩක් ස්මූත් වුණා. ඇත්තටම බබාලත් එක්ක එහෙම යද්දි වාහනයක් නැති වුණත් වින්ටර් එකට පොඩ්ඩක් අමාරුයි. දැන් අපි ඇවිල්ලා අවුරුද්දක්. ඉතින් අපි අවුරුද්දකට කලින් මෙහෙ එනාට වැඩිය පොඩ්ඩක් අපේ ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම කැනඩාවට කැමති අකමැති සහ ග්‍රේ ඒරියා එක සුදු කළු අලු කියලා මම මේ වීඩියෝ එකට ටොපික් එක දැම්මේ. අන්න ඒ කාරණාව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙයි. මම එහෙනම් මගේ කතාව මුලින්ම පටන් ගන්නම්. මම ඇයි කැනඩාවට කැමති කියලා. මෙහෙදි මට අත්දකින්න ලැබුණු හොඳ දේවල්, සුබවාදී දේවල් මොනවාද කියලා මම ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. පළවෙනි කාරණාව තමයි මම මෙහි ලිවිං ස්ටෑන්ඩඩ් එකට කැමති. ඒ කිව්වේ මම දැන් ඔයාලට කලින් කිව්වා මම ඉන්නේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රොවින්ස් එකේ කියලා. මම ඉන්නේ නෝර්ත් ඩෙල්ටා වල. එතකොට මෙහෙදී අපි ලංකාවත් එක්ක සාපේක්ෂව බලුවොත් එහෙම අපිට මෙහෙදී ඕනම කෙනෙක්ට කියන්නේ රැකියාවේ උසස් පහත් ભેදයක් නැතුව ඕනම කෙනෙක්ට මෙහෙ තමන් කැමති වාහනයක් අරගෙන තමන් කැමති ගයක් දොරක් හදාගෙන ඒ කියන්නේ මෝගේජස් වලට යන්න පුළුවන් අවුරුදු 20ක් 25ක් වගේ වෙනකල් ඒ වගේ ක්වොලිටි ලයිෆ් ජීවිතේ ක්වොලිටි එක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගෙන ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් මෙහිදී තියෙනවා. ඇත්තටම උදාහරණයක් විදිහට අපිට ලංකාවේදී අපි සාමාන්‍යයෙන් අපිට අපි ආස වාහනයක් පදින්න අපිට ගයක් දොරක් හදාගන්න කියන එක මේ කාලේ වෙදී චැලෙන්ජ් එකක් වෙලා තියෙනවානේ. නමුත් මෙහිදී සාමාන්‍යයෙන් අපිට ඒ දේවල් හැබෑ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රජේ මොන හරි අපි ආයතනයකට ගිහලා වැඩක් කරගන්න යද්දි අපිට ID එකක් හදන්න එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න ඒ වගේ අපි රජ්‍ය ආයතන වලින් බලාපොරොත්තු වෙන සේවාවල් තියෙනනේ.
ඒ වගේ දේවල් වලට ගියාම ඇත්තටම පහසුයි. සිස්ටම් එකක් තියෙනවා අපිට රස්තිය අඩු වෙන්නේ නැතුව අපි යන වැඩේ ඉක්මනට අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ ගිය වෙලාවෙම කාලේ නාස්ති වෙන්නේ නැති වෙන්න ඒ දේවල් කරගෙන එන්න පුළුවන් විදියට මෙහි හැමදේම සිස්ටම් එකකට හැදිලා තියෙනවා. ඉතින් මම ඒකටත් බොහොම කැමතියි. ඊළඟට තමයි දරුවන්ට ලැබෙන වරප්‍රසාද. මම මේ ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. වෙනම වීඩියෝ එකක් මොනවාද කැනඩාවේදී දරුවන්ට ලැබෙන වරප්‍රසාද කියලා. ඉතින් ඒගොල්ලන්ගේ නොමිලේ ලැබෙන පාසල් පද්ධතිය, ඒ වගේම ඒගොල්ලන්ට ලැබෙන චයිල්ඩ් කෙයාර් බෙනිෆිට්ස්, ඒ වගේ දේවල් වලට සහ සමාජය ඇතුලේ දරුවන්ට ලැබෙන වැලිව් එකට මම බොහොම කැමතියි. ඊළඟට පොදු ප්‍රවාහන සේවය. මම ලංකාවේදී පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරපු කෙනෙක්. මම ඔෆිස් ගියේ කෝච්චියේ. ඉතින් මට මෙහෙට ආවට පස්සේ ඒක ලොකුවටම දැනුණා. මොකද මෙහෙ BC වල මෙට්‍රෝ තියෙනවා. ඉතින් විනාඩි 3න් 3ට මෙට්‍රෝ තියෙනවා. සහ ඔයාට ටිකට් ගන්න පෝලිං වල වේට් කරන්න දෙයක් නැහැ. ලොකු තද බදයක් නැහැ. කම්පාස් කාඩ් එක රීලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට ටැප් කරලා යන්න පුළුවන්. බස් සර්විස් එකත් එහෙමයි. කන්ඩක්ටර්ස්ලා නැහැ. කම්පාස් කාඩ් එක ටැප් කරලා යන්න පුළුවන්. අර අපි දුර ගමනක් ගියත් අපිට ලොකු තෙහෙට්ටුවක් දැනෙන්නේ නැහැ ලංකාවේදී වගේ. අර අපි වැඩ ඇරිලා ඉදී හෙම්බත් වෙලා ගෙදර එන ගතියක් මෙහෙදි පොදු ප්‍රවාහන සේවයේදී නැහැ. ඒ වගේම ඉන්න මිනිස්සු හරිම පොලයිට්. ඒ වගේම අපිට අර ලංකාවේදී පොදු ප්‍රවාහන සේවය අපි අත්දකින අපහසුතාවය මෙහි මම මේ වෙනකන් මේ අවුරුදු දෙක කාලය තුළ අත්දැකලා නැහැ. ඉතින් මම ඒ ගැන බොහොම සන්තෝෂයි. සහ ඊට අමතරව මම මෙහි කියන්නේ පිරිසිදුකම පිළිවෙල ඒ වගේ දේවල් වලට කැමතියි. කියන්නේ මෙහි ඒරියා එක වුණත් හොඳට නීට් එකට පිළිවෙලට පිරිසිදුවට මේ රටේ මිනිස්සුත් ඒ වගේම රජයෙන් ලැබෙන උපකාරات එක්ක තියාගෙන යනවා. කුණු එකතු කරන ඒවා වුණත් හරිම පිළිවෙලකට මේගොල්ලෝ රීසයිකල් කරන දේවල් වෙනම, පොලිතින් ප්ලාස්ටික් වෙනම, දිරන දේවල් වෙනම, ඒ වගේ හරිම පිළිවෙලකට මේ මිනිස්සුත් මේ සිස්ටම් එකටම අනුගත වෙලා ඒ දේවල් හොඳට සිද්ධ වෙනවා. මේ කමියුනිටි එක හරිම සපෝටිව්, ඒ කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි, එක්කෙනෙක්ට එක්කෙනෙක් හරි සපෝටිව්, හොඳයි. රේසිසම් කියන එක නැහැ. මම ඉන්න හරිය නම් රේසිසම් කියන එක ඇත්තටම නැති තරම් මේ වෙනකල් මේ අවුරුද්ද තුළ මට එහෙම අත්දැකීමක් විඳින්න ලැබිලා නැහැ. බබාලගේ ඉස්කෝලේ ඇතුලේ වුණත් පාට බබාලා ඉන්නවා. සුදු කළු දුඹුරු හැම තියෙන හැමෝම ඉන්නවා. ඉතින් කිසිම වෙනසක් අද වෙනකන් වචනකින්වත් අපිට වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් නිසා මම ඇත්තටම කැනඩාවට බොහොම කැමතියි. ඊළඟට මම කියන්නම් මේකේ තියෙන නරක පැත්ත. නරක පැත්ත කියලා කියන්නේ ඇත්තටම දැන් මේ ඒරියා එකේ නම් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මම යුනිවර්සිටි යනකොට ඩවුන්ටවුන් වැන්කූවර් වගේ යනකොට ගොඩක් ඩ්‍රග් ඇඩික්ට් වෙච්ච කට්ටියව දකින්න පුළුවන්. ඒ වගේ අපිට මේ සමාජය ඇතුළේදී දරුවන්ට ලැබෙනවා අසීමාන්තික නිදහසක්. මොකද අපිට දරුවෙක්ට ගහන්න බනින්න ඒ වගේ තත්ත්වයකට යන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට ඉස්කෝලේදීම කියලා දෙනවා ඒගොල්ලන්ගේ රයිට්ස් මොනවද කියලා. ඔයාට ගෙදරදී අම්මා තාත්තා ගැහුවත් ඔයාට පුළුවන් ඉස්කෝලේ ඇවිල්ලා ටීචර්ට කියන්න. එතකොට අපිට අර දරුවන්ට ලැබෙන අසීමාන්තික නිදහසත් එක්ක ඒගොල්ලෝ ගැටෙන පරිසරයත් එක්ක පුංචි බයක් තියෙනවා. මේගොල්ලන් ලොකු වෙනකොට ඒගොල්ලෝ දකින සමාජ තත්ත්වය මෙහි කැනබිස් එහෙම ලීගල්. එතකොට ඒ තත්ත්වයත් එක්ක අපිට පොඩක් දරුවන්ගේ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳව පුංචි ගැටලුවක් ඉස්සරහට මෙහෙම දෙයක් වේදෝ කියලා පොඩි හිතේ බයක් ඇති වෙනවා. අනිත් කාරණාව තමයි මෙහි ටැක්ස් එක. මෙහි ලොකු ටැක්ස් එකක්, කියන්නේ ප්‍රොවින්ෂියල් ටැක්ස් එක වෙනම කැපෙනවා. ඊළඟට මධ්‍යම රජයෙන් කැපෙන ටැක්ස් එක වෙනම යනවා. ඒ විදිහට අපි ලොකු ටැක්ස් එකක් මෙහි අපිට ගෙවන්න වෙනවා. ඒක ලංකාවේ අපි ගෙවන ටැක්ස් එකත් එක්ක සාපේක්ෂව බලද්දී 100ට අපි ගන්න ගානේ 115ත් 125ත් අතර ප්‍රමාණයක් අපිට ටැක්ස් එක විදියට යනවා. හැබැයි ඒක අප්‍රේල් මාසෙදී හැම අවුරුද්දකම පෙබරවාරි මාසයේ 28 අප්‍රේල් ඒ අතර කාලය ඇතුළත අපිට ටැක්ස් ෆයිල් කරලා අපි අඩු ආදායම් ලබන තත්ත්වයක ඉන්නවා නම් ටැක්ස් රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න කාරණා තමයි පොඩක් නෙගටිව් පැත්තට තියෙන්නේ. අනිත් එක හෙල්ත් කෙයාර් සිස්ටම් එක. ලංකාවේ හෙල්ත් කෙයාර් සිස්ටම් එකත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම
පෞද්ගලික අත්දැකීමක් මට නැහැ. මොකද මම මේ ආපු අවුරුද්ද ඇතුළතම තවම හෙල්ත් කෙයාර් සිස්ටම් එකේ මුකුත් අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ මට බෙහෙත් ගන්න. ඉතින් මෙහි දොස්තර කෙනෙක් අපිට වුණා කෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනොත් ලංකාවේදී වගේ ෂණිකව ડોක්ටර් කෙනෙක්ව channel කරලා බෙහෙත් ගන්න පුළුවන් තත්ත්වය අඩුයි. ඉතින් අපි හදිස්සියක් වෙලත් ඉමර්ජන්සි අපි හොස්පිටල් එකට ගියොත් අපිට ඒ වෙලාවෙම ෂණික ප්‍රතිකාරයක් ගන්න තියෙන අවස්ථාව හරි අඩුයි. ඉතින් අපිට ඒකට බලාගෙන ඉන්න වෙනවා. සමහර විට අපිට අවශ්‍ය වෙලාවටම ප්‍රතිකාර නොලැබී යන්න පුළුවන්. මෙහි හෙල්ත් කෙයාර් වර්කර්ස්ලාගේ හිඟයක් තියෙනවා. ඉතින් ඒ පැත්තේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඔන්න කාරණා තමයි නෙගටිව් පැත්තට කියන්න තියෙන්නේ. ග්‍රේ ඒරියා එක ගැන කිව්වොත් එහෙම ඉමිග්‍රේෂන් පොලිසිස් දැන් මෙහි ඕවර්නයිට් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි එනකොට තිබුණ ඉමිග්‍රේෂන් පොලිසිස් නෙමෙයි දැන් මේ වෙනකොට තියෙන. මම ඇවිල්ලා අවුරුද්දක් වෙද්දි අපි එනකොට තිබ්බ දේවල් ගොඩක් මේ වෙද්දි වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට දැන් අපි එනකොට මම එන කාලෙදි මීට අවුරුද්දකට කලින් තිබුණේ අපි මාස්ටර්ස් එක කම්ප්ලීට් කරනවා. ඊට පස්සේ අපිට ඒත් එක්කම අපි ඒක කම්ප්ලීෂන් ලෙටර් එක ඉදිරිපත් කරාට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක අවුරුදු 3කට අපිට ලැබෙනවා. හැබැයි අපි ආවට පස්සේ රූල්ස් වෙනස් වුණා. අපි මාස්ටර්ස් කම්ප්ලීට් කරාට පස්සේ ආපහු සැරයක් PGWP එක පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ආයෙ සැරයක් අපිට IELTS කරන්න වුණා. එතකොට ඒ වගේම තමයි මගේ ස්පවුස්ට වර්ක් වීසා එක රිනීව් වෙන්න නම් මට ටියර් ලෙවල් ජොබ් එකක් තියෙනවා. ටියර් ලෙවල් කියන්නේ ටියර් 01 එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉල්ලලා තියෙන ඔකියුපේෂනල් කැටගරි වල ජොබ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ස්පවුස්ගේ වීසා රිනීව් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ එන්න මේගොල්ලන්ගේ ඉමිග්‍රේෂන් පොලිසිස් ස්ට්‍රික්ට් වෙනවා. ඕවර්නයිට් දේවල් වෙනස් වෙනවා. හොඳ පැත්තට වෙන්නත් පුළුවන්. ඒක නරක පැත්තට වෙන්නත් පුළුවන්. දැන් මෑතකදී ඒගොල්ලෝ LIM වලට ඒ කියන්නේ ලේබර් ඉම්පැක්ට් මාකට් ඇසස්මන්ට් වලට ඒ කියන්නේ දුන්න ලකුණු ටික ඒගොල්ලෝ නැති කරා. ඒ ලකුණු 50 ඒගොල්ලෝ PR පාත් එකකින් අයින් කළා. ඒ වගේ හරිම කියන්න බෑ අපිට හරිම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන ඉමිග්‍රේෂන් පොලිසිස් වල. මොකද පොලිටිකල් අන්ස්ටැබිලිටි එකකුත් පොඩ්ඩක් තියෙනවා. මෙහෙ දැන් අප්‍රේල් මාස 28 වෙනිදා ඡන්දයක් එනවා. ඉතින් එතනින් එහාට තව දේවල් වෙනස් වෙන්න පුළුවන්. මෑතකදී අපේ ඉමිග්‍රේෂන් මිනිස්ටර්ත් වෙනස් වුණා. ඉතින් ඔය වගේ කාරණාත් එක්ක අපිට පොඩ්ඩක් ඉස්සරහට අපේ PR පාත් එක ගැන අවිනිශ්චිත හැඟීමක් තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි මේ දවස්වල කැනඩාවේ තත්ත්වය සහ අවුරුද්දක් යනකොට මට දැනෙන දේවල්. ඔයාලට තව මොන හරි මගෙන් දැනගන්න තියෙනවා නම් ඔයාලට මට ලියන්න පුළුවන් pavitra.jayveera90@gmail.com මගේ ඊමේල් ලිපින. ඉතින් මම හිතනවා මම මේ ෂෙයා කරගත්ත දේවල් ඔයාලා කාටම හරි 2025-26 වසරවල විශේෂයෙන්ම කැනඩාවට එන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හම්බෙනකල් ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ සතියක් වේවා.